අයිබෝන් සුබදසනක් ඔබට. අද අප්‍රේල් මාසයේ 20 වෙනිදා අපි දවසේ පත්තර පටන් ගන්න සුපුරුදු විදිහටම සූදානම්. සංජීව අයිබෝන් සුබදසනක්. අපි මුලින්ම යන්නේ දිවයින ප්‍රධාන සිරස්තලයේ ඔබට වාර්තා කරන්න. ව්‍යතිරේක සහිතව උතුරු නැගෙනහිරට බලය විමර්ධකත කරන්න රජයේ සූදානම්. ඉන්දිය දූත පිරිසට එහෙමයි කියලා තියෙනවා. පොලිස් සහ ඉඩම් බලතල හැර උතුරු නැගෙනහිර සඳහා බලය විමර්ධකත කිරීමට ශ්‍රී ලංකාව සූදානම් බව ශ්‍රී ලංකා රජයේ ඉන්දිය දූත පිරිස වෙත අවධාරණය කළා. කීර්ති වර්ණකුල සූරී මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. පොලිස් සහ ඉඩම් බලතල හැර උතුරු නැගෙනහිර සඳහා බලය විමර්ධකත කිරීමට ක්‍රියා කරන බව ශ්‍රී ලංකා රජය විසින් ඉන්දිය විරුද්ධ පක්ෂ නායිකා සුෂ්මා ස්වරාජ් ඇතුළු ඉන්දිය දූත පිරිස වෙත දන්වා සිටියා. ඉන්දිය ප්‍රාන්තවලට පොලිස් බලතල යම් මට්ටමක බෙදා තිබෙනවා. නමුත් ඒ හා සමාන බලතල ඉඩම් පොලිස් බලතල බෙදා හැරීමකට උවමනා කරන පසුබිමක් ලංකාවේ නැහැ. ඒ පිළිබඳ දේශපාලන විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ශ්‍රී ලංකා රජය විසින් ඉන්දිය දූත පිරිස වෙත ඉදිරිපත් කරලා තියෙනවා. අද දිවයින ප්‍රධාන සිරස්තලය ඔබ මේ දකින්නේ. උගත් පාඩමට එක්සත් ජාතික පක්ෂයේ එකඟයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමන් මේ බව ඉන්දිය විපක්ෂ නායකතුමිය ප්‍රමුඛ දූත පිරිස වෙත දන්වා සිටි බව චමින්ද සිල්වාද දිවයින ප්‍රධාන පිටුවට තොරතුරු වාර්තා කරනවා. ඉන්දියාව විසින් නිපදවූ මිසයිලය ඊයේ අත්හදා බැලූ බව අද දිවෙන සඳහන් කරනවා. මේක ලෝක දේශපාලනයේ බලවතුන් පිළිබඳ කතාන්දරයේ වැදගත් ප්‍රවෘත්තියක්. අධිබලති අන්තර්මහද්වීපික බැලිස්ටික් මිසයිල විදීමේ පහසුකම් ඇති ලොව 5 වෙනි රට බවට පත්වෙමින් ඉන්දියාව විසින් දේශීය ලෙස නිෂ්පාදනය කළ අග්නි 5 නැමැති බැලිස්ටික් මිසයිලය ඊයේ උදෑසන සාර්ථක ලෙස අත්හදා බැලූ බව අද දිවෙන සඳහන් කරනවා. මේ මිසයිලය දෙලිෂාන් මීටර 17ක් දිගයි, මීටර 2ක් පළලයි, ටොන් 50ක් බරයි. ඊයේ උදේ හරියටම 8:05ට ඔඩීෂා වෙරළේ විලර් කියන දූපතේදී තමයි මේ අත්හදා බැලීම සිද්ධ කළේ. ඉන්දියාව රටක් විදිහට ලැබපු ලොකු ජයග්‍රහණයක් කියලා ඉන්දියන් ඉතිහාසයේ වර්තමාන අලුත් කතාවක් ලියන්න පුළුවන්. ලෝකයේ මේ න්‍යෂ්ටික බලය සම්බන්ධව ඒ මිසයිල හැකියාව සම්බන්ධව ලෝකයේ පස්වෙනියා දැන් ඉන්දියාව බවට පත් වෙලා තියෙනවා. කිලෝමීටර් 5000ක් මේ මිසයිලය විදින්නට හැකියාව තිබෙනවා. තම තමන්ගේ බලය ප්‍රකාශ කරන එක්තරා විදිහක ක්‍රමයක් වෙන්නේ. සහ මිසයිලයේ සමහර විට ඒ ගැන දන්නේ නැහැ. අද දිවයින වාර්තා කරන තොරතුරු අතරේ පරේදුව මුහුදේ සිටි දැවැන්ත කිඹුලකු අල්ලාගත් ප්‍රවෘත්තියක් අද දිවයින වාර්තා කරනවා. මාතර බස් නැවතුම්පොළ ඉදිරිපිට පරේදුව අසල මුහුදේ සිටි දැවැන්ත කිඹුලකු ප්‍රදේශවාසීන් සහ අපදා කළමනාකරන මධ්‍යස්ථානයේ නිලධාරීන් එක්ව බලවත් පරිශ්‍රමයක් දරා ඊයේ අල්ලාගත් බවද දිවෙන සඳහන් කරනවා. මේ කිඹුල දිල්ෂන් අඩි 19ක් දිගයි කියලා දිවෙන සඳහන් කරනවා. නිල්වලා ගඟේ ඉඳලා මේ යාළුවා මුහුදුව කියලා තමයි දැනට විශ්වාස කරන්නේ. මෙයාගේ පිටමැද්දේ මහා පොරෝපාරක් තරම් ආයුධ පහරකින් ඇතිවෙච්ච තුවාලයක කැලලක් තියෙනවා කියලා දැකපු අය කියනවා. ඒ කියන්නේ පෙර වරදකට කවුරු හරි පහරක් දීලා වෙන්නත් පුළුවන්. කොහොමද මෙයාව අල්ලගන්නේ යම් ප්‍රමාණයකට පහසුනේ සංජීව පැය දෙකක් විතර මුහුද හිටපු නිසා. කියන්නේ ලුණු වතුර මේගොල්ලෝ දොරතු දෙන්නේ නැහැනේ. පුරු නැහැ. ඒ නිසා යම් මට්ටමක අක්‍රීය තත්වයක හිටියේ. අද දිවයින ඡායාරූප සහිතව මේ වාර්තාව ඉදිරිපත් කළේ. දුමින්දගේ අවසර නැතිව ඔහු වෙනුවෙන් නීතිඥයෙකුට පෙනී සිටීමේ ඉඩකඩක් නැහැ. කොළඹ මහාධිකරණයේ මේ බව තීන්දුව කළ බව අද දිවයින වාර්තා කරනවා. උතුරේ කඳවුරුවල අවසන් පිරිස ජුනි 30 වෙනිදාට පෙර යලි පදිංචි කොට අවසන් කරන බව කැබිනට් ප්‍රකාශක ලක්ෂ්මණ අපාබේවර්ධන ඇමතිතුමා සඳහන් කරනවා. උතුරේ අවතැන් කඳවුරුවල සිටින අවසන් පුද්ගලයන් 3400ක පමණ පිරිස ලබන ජුලි මාස 30 වෙනිදාට පෙර යලි ඔවුන්ගේ ගම්බිම්වල පදිංචි කිරීමට පියවර ගන්නා බවයි වැඩ බලන ජනමාධ්‍ය අමාත්‍යතුමා සඳහන් කරන්නේ. ලක්ෂ 3ක් දිර්ශාන් වෙතන හිටියා. තව ඉන්නේ 3400යි. ජුනි 30 වෙනිදා වෙන විට නැවත පදිංචි කිරීම කියන මාතෘකාව අවසන්. අද දිවයින මේ ගැන කතා කළේ. මේ දිනවින ප්‍රධාන සිරස්තලයේ කාර් පර්මිට් ජාවාරමක් ගැනයි මේ කියන්න සූදානම් වෙන්නේ. රජයේ නිලධාරීන්ට ලබා දෙන කාර් පර්මිට් ජාවාරමක් අද දිනමින කරන අනාවරණය ඇතැම් වාහන ආනයනකරුවන් මේ ජාවාරම පිටුපස සිටින බවයි අද දිනමින කියන්නේ. බලපත්‍රයක් දිලිෂාන් රුපියල් ලක්ෂ 7ට 8ට 9ට 10ට විතර විකුණනවා. මුදල් අමාත්‍යාංශය පැහැදිලි කිරීමක් කරනවා මේ කාර් පර්මිට් එක දෙන්නේ මේ රජයේ සේවකයන් කරන සේවාවට ගරු කිරීමක් විදිහට. නීතියම සඳහන් වෙනවා මේ පර්මිට් එක දෙලිෂාන් අවුරුදු 3ක් යනකම් ඒ මෝටර රථයේ වෙන කෙනෙකුට පවරන්න නීතියෙන් අවසර නැහැ. නමුත් මේ පර්මිට් එක අරගෙන කාර් ගන්න නැතුව රුපියල් ලක්ෂ 7ක් 9ක් 10ක් අරගෙන පර්මිට් එක විකුණනවා. මේ බව අනාවරණය වෙන්නේ අවුරුදු 3කට පස්සේ අර මෝටර රථේ හුවමාරු කර ගැනීම සඳහා මෝටර රථ දෙපාර්තමේන්තුවට යම් උදවිය එනවා යනවා. ඒ ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක කොට බැලුවාම අවසානයේ මේ බව අනාවරණය වුණා.
විජයන ඉදිරිසිංහ අද දිනමිනට මේ වාර්තාව ඉදිරිපත් කළේ. තමන්ට ලැබෙන උපහාරය මේ තරම් ගානකට විකුණන්න එපා ඉතින් නේද? උපහාරයේ වටිනාකමක් හිතන්න බෑ. ඒක ලොකු වටිනාකමක් තියෙනවා. ප්‍රකට නිලිය නමට ඉතිරි පාර්සල් දෙකේත් හෂීස් තිබුණු බව අද දිනමින සඳහන් කරනවා. අදාළ ලිපිනේ මේ වන විට මේ නිලිය පදිංචි නැති බවත් අද දිනමින තවදුරටත් සඳහන් කරනවා. ඉතිරි පුවත්පත්වල ප්‍රධාන සිරස්තලයේ මේ ගැන තොරතුරු වාර්තා වෙන නිසා අපි එතනදී වැඩි යමක් කතා කරමු. ඉන්දිය පාර්ලිමේන්තු කණ්ඩායම අද ජනාධිපතිතුමන් මුණ ගැසීමට නියමිත බව දිනමින සඳහන් කරනවා. නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දිය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් හමු වීමට නියමිත බවයි දිනමින සඳහන් කරන්නේ. කොළඹ වරායේ බහලුම් කටයුතු වල 15.6ක සැලකිය යුතු වාර්තාගත වර්ධනයක්. මේ වර්ධනය සංඛ්‍යාත්මකව සඳහන් කරනකොට 2011 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 2012 වසරේ පළමු කාර්තුව තුල 15.6ක වර්ධනයක් තියෙනවා මේ බහලුම් කටයුතු වල. මේ වර්ධනයේ වැදගත්කම තවදුරටත් අපට කැපී පෙනෙන දිශාන් ලෝකයේ ආර්ථික අවපාතයක් තවදුරටත් පවතින අවස්ථාවක ඒ විතරක් නෙමෙයි ජපානයේ සුනාමි ව්‍යසනය නිසා ඇතිවෙච්ච ආර්ථික ක්‍රියාවලියේ කඩාවැටීමත් සිද්ධ වෙද්දී තමයි අපි මේ 15.6ක වරායේ බහලුම් කටයුතු වල වර්ධනයක් ඇති කරගෙන තියෙන්නේ. ජනාධිපතිතුමන් දකුණු කොරියාවේ සංචාරයකට සූදානම් බව අද දිනමින කියනවා. ලබන 23 වෙනිදා සිට 27 වෙනිදා දක්වා මේ සංචාරය ක්‍රියාත්මක වන්නට නියමිතයි. එෙහිදී ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් තාක්ෂණික සහ මූල්‍ය සහයෝගය ලබා ගැනීමට දෙරට අතර යම් යම් සුහදතාවන් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඇතිවීමට නියමිත බවත් අද දිනමින පුවත්පත සඳහන් කරනවා. ඉන්දීය මන්ත්‍රීවරුන් ඇත්ත කතාව දැක්කා. යුරෝපීය රටවලුත් අනිත් කණ්ඩායම් පැමිණියොත් හොඳයි. මේ ලක්ෂ්මණ අපබේවර්ධන ඇමතිතුමාගේ කරුණ පැහැදිලි කිරීම අද දිනමින ප්‍රධාන පිටුවේ අපි දකින්නේ. ජිනීවා නුවර මානව හිමිකම් සමුළුවට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යවුණු වැරදි මතය නිවැරදි කර ගැනීමට මේ ඉන්දීය දූත පිරිස මෙරට පැමිණීම තුළ අපට හැකියාව ලැබුණා. හෂීෂ් කතාවේ සැකකාර නිලිය මේ වන විට කොහෙද ඉන්නේ? රිවිර ප්‍රධාන සිරස්තලයත් එක්ක අපිට මේ ගැන දැනගන්න පුළුවන්. හෂීස් ජාවාරමේ නිලිය අතුරුදන් අද රිවිර මේ බව සඳහන් කරන්නේ. ඒ පිළිබඳ කාරණා කිහිපයක් අද රිවිර විසින් ඉදිරිපත් කරනවා. මේ නිලිය ජාත්‍යන්තර මද්ද්‍රව්‍ය ජාවාරමක නියෝජිතවරියක ලෙස දිගින් දිගට කටයුතු කළාදැයි දැන් සැකයක් මතුවලා තිබෙනවා. මීට කලිනුත් මේ නිලියගේ නමට පාර්සල් කිහිපයක් ඇවිල්ලා තියෙනවා. සමහර විට ඒවත් මේවා තිබුණා වෙන්න පුළුවන්. පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි. ලිපි කවර 3 සංගරා තුල හෂීස් ග්‍රෑම් 366ක් තිබුණා. සාමාන්‍යයෙන් අද රිවිර සඳහන් කරනවා හෂීස් කිලෝ එකක් ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 2ක් විතර වටිනවා. ඒ අනුව ග්‍රෑම් 366ක් කියන්නේ රුපියල් 75000ක් විතර වටිනාකමක් සහිතයි. මේ නිලිය කවුද කියලා කියන කතාවට රිවිර යම් හෝඩුවාවක් දෙනවා. රිවිර කියනවා මෙරට සිනමාවේ යුග පුරුෂයෙකු ලෙස සලකන නළුවෙකුගේ බිරිඳ වුණු මෙම නිලිය මෑත කාලීනව ටිකක් රංගපෑමෙන් ඈත් වෙලා හිටි බවක්. අයිලන්ඩ් පුවත්පතේ නම් නිලියකගේ නමක් තියෙනවා සංජීව අහන් හිටියොත් අපි කියන්න. හරි අපි මේ පිළිබඳව කතා කරමු. ස්පාඤ්ඤ නාවික බලකායක් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගෙන් ශ්‍රී ලාංකික දීවරයින් 6 දෙනා මුදා ගැනීමේ ප්‍රවෘත්තිය අද රිවිර වාර්තා කරනවා. මේ හා සම්බන්ධ ප්‍රවෘත්ති වාර්තා කිරීමේදී වැඩියෙන්ම මහන්සියුණු පත්තරය තමයි රිවිර. උන් දිගටම මේ ගැන කතා කළා. රිවිරට ඊමේල් උත් ආවා. දීවරයින් ඉක්මනින්ම ශ්‍රී ලංකාවට එවීමට කටයුතු සූදානම් වෙමින් පවතින බවයි ආරංචි වන්නේ. නිදහස ලැබූ දීවරයෙක් රිවිරට කතා කළ විස්තරේ කියනවා. සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ඔවුන්ගේ යාත්‍රාවකින් ආයුධ සන්නද්ධ මේ කොල්ලකරුවන් 6-7 දෙනෙක්ද සහිතව වෙන තැනකට මේ කණ්ඩායම අරගෙන යමින් හිටියා. හදිස්සියෙම ඔවුන් ගමන් කළ යාත්‍රාවේ කාර්මික දෝෂයක් නිසා මේ නැව නතර වුණා. අවසානයේ බෝට්ටු වල නැගලා ගමන් කරමින් ඉන්නකොට ඒ බෝට්ටු පාවෙලා ගිහිල්ලා යුද නෞකාවක් ළඟ නතර වුණා. මේ යුද නෞකාව ඉස්පාඤ්ඤයට අයිති යුද නෞකාවක්. ස්පාඤ්ඤ යුද නෞකාවේ හිටපු සෙබළු තත්ත්වයේ තේරුම් අරගෙන අර කොල්ලකරුවන් අත්අඩංගුවට අරගෙන ශ්‍රී ලාංකික දීවරයන් මුදාගත්තා. ඒ පිළිබඳවද රිවිර මේ වාර්තාව ඉදිරිපත් කළේ. ඇමති මර්වින් සිල්ලාගේ විනය පරීක්ෂණයේ එන සතියේ කරුණු සලකා බැලීම මධ්‍යම කාරක සභාවට පවරා ඇති බව ක්‍රිස්ටි මහේස් සිල්වා අද රිවිරට තොරතුරු වාර්තා කරනවා. ඒත් සමගින් අපි සූදානම් විරාමයක් ගන්න. විරාමයෙන් අනතුරුව දවසේ පත්තර තුලින් යලිත් ඔබ මුණ ගැහෙනවා.